මස්සේම තියන්නේ හේතුඵල දහමක්. එතුර දැන් අපේ සිතුවිලි පහළ වෙන්නේ සිතුවිලි හැදිලා රැවටෙන්නේ ඒත් හේතුඵල දහමට අනුව. එහෙම නැතුව මේ අපි හිතලා රැවටෙනවා මිසක් තණ්හාව කර්ම අපි හදාගන්නව නෙවෙයි. ඒවත් හේතු ප්‍රත්‍යයන්ගෙන් ස්කන්ධ පංච උපාස්කන්ධ වෙලා මේව ගැට ගැහී යනවා මේ සත්‍ය පුදුත් නැහැ. ඉතින් අර චිතක පැවැත්මක් සිතුවිල්ලක පැවැත්මක් හැදිලා කර්ම හැදිලා තණ්හාවෙන් බැඳලා අතහැරෙනවා. ඉතින් අපි ඒක අර අපි දිහාර පිටේ ඉඳලා බලා ඉඳලා තේරුම් අරගෙන ඊට පස්සේ තමයි තේරෙන්නේ මෙතන සත්‍ය බුද්ධිලෙ නෑ මෙතන සිතිවිලි පරම්පරාවක් දුවන්නේ අපි තණ්හාවෙන් බැඳෙන්නේ මේ සිතිවිල්ලෙන් ලැබෙන චිත්‍රයට බැඳලා තමයි අපි මේ තණ්හාව උපාදාන වෙලා කර්ම හැදෙන්නේ. එයා දකිනවා මේක මෝඩකමක්. ඒක නිසා මේ වැරද්ද නිවැරදි කරන්න ඕන නිසා හරියට වර්තමානයේ අත දකින්න ගන්නවා 100 නිවැරදි 100 බවට පත් කරනවා. බුද්ධිය යථාර්ථය දකින්න බුද්ධිය මෙහෙවනවා. ඔච්චර වෙනද? වෙන හොයන්න කිසිම දෙයක්වත් නෑ ස්වාමීන් වහන්සේ. ඔව් ආය හම්බෙන්නේ නෑ ලියලා ගැට ටික ලියුණාට පස්සේ මොකද ධර්මයේ කියන එක එයාගේ ඉන්න තැනම තියෙන්නේ ආය එළිය හොයන්නකොත් වචන ගොඩක් විතරයි. අර ගැටේ ලියුණාට පස්සේ එයා ධර්මයේ සමාතුලින් දකිනවා ධර්මයේ එන්නේ ලිය වෙනවා ධර්මයේ ධර්මයේ කියන්නේම අධර්මයේ අපි ඉන්නේ බොරුවනේ ඔය ධර්මයේ කියලා කියන්නේ බොරුවනේ අධර්මයේ අපි ඉන්නේ. ඔව් ඒකට ධර්මයේ ලෝකේ ඔව් නිදීම සඳහා අපි උපක්‍රමයක් යොදලා හරියට වර්තමානයේ දැකලා අවදි කරනවා. එතකොට නාට යථා ස්වභාවයට අවදි වෙනවා. අධර්මයෙන් මිදිලා වර්තමානයේ පවතින හේතුඵල ධමයට විශ්වයේ පවතින ක්‍රියාවලියට අවදි වෙනවා. විශ්ව ක්‍රියාවලිය යන්නේ මේ විශ්වයේ තියෙන හේතුඵල ධම. ඔක ස්වාමීන් වහන්සේ මේමත් වෙන්නද ඇයි මේ දැන් අපි ඔය ආයතන හයෙම ක්‍රියාව එක සමීකරණයකට ගත්තොත් ඔය සමීකරණේ පොදු සාධකයේ එළියට ගත්තොත් වරහන ඇතුළේ හිස්. ඔව් ඔය අපි එහෙම එක අපි උපමාවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒකට අපි වෙන්නේ අරක තමයි ඕන. ඒක ප්‍රශ්නෙන් දැන් ඕනට දවක දැන් ලියහගෙන යනකොට එක එක උපමාවලට එක එක උදාහරණ වලට වැටහෙන්න ගන්න එක එක සුභාදහමේ න්‍යායන් වලට තේරෙන ගන්න. ඒක තමයි එයා තුලින්ම ඒක ඒ ධර්මයේ දැකගෙන ලිය වෙනවා හැමදේම. මම දැන් දවස් දෙකක් තුනක් තිස්සේ මම ඔකටම කාලේ මිඩම් කරා ස්වාමීන් වහන්සේ. මට අන්තිමට මම ඊයේ මේ ගැන හිතා මේක ඒ මට එක පාන්ටම නිකන් ක්ෂණිකව හිතුණා මේ ඒක ඔළුවේ වැඩ කරා මේ ඊසෝ මේ හයක් ගැන කතා කරාට ඔතන වෙන්නේ එකමයි කියලා බලාපන් කියන එක නිකන් ඔළුව කීවා. කොහොමයි අර මේ දැන් දෘෂ්ටිය වර්තමාන දැන් මේ වෙලාවේ නෝඩ දැන් පේනවා එහෙනවා දැන්නවා සිද්ධ වෙනවනේ. ඒකට අපි දැන් හැමදේම තේරෙනවා හරි නෝනට තේරෙනවා. කොහොම හරි අපි වෙන්න ඕනේ මේ හැම මොහොතකම මේ ඉන්න මොහොතේ දැන් ඉන්න වාඩිල ඉන්න තැනත් පහට අවදි වෙන්න ඕන. ආයතම කියන්නේ මේ මොහොතේ මම කතා කරන උඩ නුවණ දෙන්න ඕනි. ඇහෙන දේත් අවදියෙන් අහගෙන ඉන්නේ පේනවා දැනෙනවා ඔය ඔක්කොම සිද්ධ වෙනවනේ මේ මොහොතේ. එතකොට මෙතන දැන් දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය ගැට ගැහිලා ඇත්ත වෙලා තියෙන්නේ. එතකොට මම කියන දේ ඇහෙන දේ හරබයක් සමානට ඇත්තයි කියලා හිතෙනවා. එතකොට ඔන්න ඔතන තමයි ලොකුම ගැටේ තියෙන්නේ. ඒකින්ද ඒකයි මම කිව්වේ දැන් හැමදේම වැටහෙනවා අවබෝධ වෙනවා. ඊට පස්සේ වෙන්න ඕනේ කොහොම හරි අර මාස දෙක තුනක් හරි කමක් නැහැ මේ එකට ඉන්ද්‍රියන් ටික පුරුදු කරලා අවදි කරගන්න. එහෙම නැතුනොත් අර අපි අර වෙනම තැනකට ටැක් කරලා වෙන පැත්තට යනවා. ඊට පස්සේ යා මේ දොරවල් ටික පොඩ්ඩක් සාමාන්‍යයෙන් එයාට නුවණ 100 වැටුණාට පස්සේ වැහෙනවනේ දොරවල් ටික. එතකොට එයාට බයක් නැහැ. මොකද එයාට අර ලොකුවට වැඩ පුල්ලක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකට එයාට නිදාසේ මේ හැමතැනම දක්ෂ වෙනවා. එයා දකින්න හැමතැනම. නැත්තම් අර ප්‍රැක්ටිකල් එක මදි වුණොත් එහෙම ඉතින් අහු වෙනවා හැමතැනම අහු වෙලා ඉන්නේ පහම වැඩනේ. සෙන්සර් පහරාම ආත්ම දෘෂ්ටිය පෙරදරි කරගෙන ඒ ස්වභාවයේ තුල ඉඳගෙන තමයි මේ ධර්මය ගවේෂණය වෙන්නේ ඔක්කොම වෙන්නේ. ඒකද ඒක හරියන්නේ නැහැ. ඒකින්ද අර එකින් ඉන්නුනේ එළියට දෘෂ්ටිය කැඩෙන්න ඕන මොනා කරන්නද? මේ ජීවිත කාලය තුලම ඔය පිළිබඳ අවදියෙන්ම ඉන්න ඕන. අවුද ඒකනේ අර මුල මේ හොඳට ඉක්මනට හුරු කරලා අවදි කරගන්න ඕනේ. ඒක එයාගේ මේ පාත් එක වෙනස් වෙනවා ඊට පස්සේ. මේ පළවෙනි පාත් පළවෙනි ස්ටෙප් එක තමයි මේ දොරවල් ටික වහන්න අවදි කරන එක. දොරවල් ටිකේ ඇත්ත දැකලා අවදි කරගන්න එක තමයි පළවෙනි මේ මට පේනවා මට ඇහෙනවා මම තමයි උස්ම ගන්නෙ මම තමයි කතා කරන්නේ මම තමයි හිතෙන්නේ මම තමයි මම කියන දෘෂ්ටිය කැඩෙන්න ඕනේ.
ඒ වර්තමානයේ. ඒක කැරිලා පළවෙනි පියවර ඒක තමයි. දෙවෙනි පියවර ඊට පස්සේ වෙනස් වෙනවා. එයාගේ මානසිකත්වය එයාට එළිය නෙමෙයි යාගේ පස්සේ තියෙන ඇතුලේ. ඇතුලේ. දොරවල් ටික පහ වැහුණාට පස්සේ එයාට එළියට ආවට පස්සේ එයාට තියෙන්නේ එළියේ ඉඳලා ඇතුළ බලන්න. දැන් අපිට එළියට ගැට ගැහෙන පළවෙනි පියවර තමයි අර සෝතාපන්න මාර්ගයේ ඵලයට එනකන් එයා කරන්න ඕනේ මේ හරියට වර්තමානයේ දොරවල් ටික ඈත දැකලා අවදි කරගන්න. මේ මොහොතේ ඇත්තටම දැකලා හේතුඵල ධාමයක් මෙතන වෙන්නේ. හේතු නිසා යම කටගත්ත නම් මිදලා යන බවම ඇත්ත දකින්න අවදි කරලා දොරවල් ටිකේ වැහිලා දොරවල් ටිකට අවදි වුණාට පස්සේ එතන සිහිය නුවණ වැඩුණාට පස්සේ සිහිය ફોකස් කරන්න ඕනේ. ඊට පස්සේ මන ආයතනෙට මනසකේ අවුල් 50කට කරපු කෙලෙසයන් ඒවා එකපාර නිරෝධ වෙන්නේ නැහනේ. ඊට පස්සේ එයාව නිරෝධ කරගෙන යන්න ඕනේ. එයාගේ ඇත්ත දැකලා එයාගේ හැදුණු විදිය ඒ එන්නෙන් අපේ මානසිකත්වයේ ටික ටික ජීවෙනකොට ඒ සිතුවිලි එල කෙලස් බේවාය වෙනස් වෙනවා. ඉතින් ඔහොම එයාගේ මාර්ග යනකොට එයාගේ ස්ටෙප් ස්ටෙප් වෙනස් වෙනවා. ඒකයි මල්ක ඵල වලට බෙදලා යන්නේ එහෙමයි. ඒකින්න මේ ඔතන ඕක නෙමේ මුල ඕක නෙමේ පළවෙනි පියවර තමයි ඕක. ඊට පස්සේ යාගේ ගමන යා තමයි දන්නේ වෙනස් වෙනවා. ඉතින් එකදෙනම අපි පල්ලෙන් හොඳ නෑ. ඒක උත්තේමදී ඒකයි මම කිව්වර මේ එක මාස 3-4ක් හරි එක දිගට ඉවිදවලා ඔය ගොඩාක් කාරණා හොයන්න දුත් එහෙම තවක් කාලේ වෙනවා ඒවට. ඒක මොනවත් හොයන්න නැතුව අර මේ නිතරම මේ ඉන්දියන් ටික එකකට ඇහැට පෑය කනට පෑය උගල මේ ඇස් අරගෙන මේ භෞතික සජීවී අජීවී ඔක්කොම ඇත්ත පෙන්නන අවදි කරගන්න. එහෙම නැත්තම් කොච්චර බණ ආයේ තේරෙයි තව ගැඹුරට තේරෙයි ඌ ඔක්කොම ඒත් කෙලෙස් තමයි. ඒත් කෙලෙස්. ඒකින්න ඒ අවදි ඒක නෙවෙයි. ඒක දැන් ඇතිනේ දැන් අවුරුදු ගාණක් මිරි ඕට්ටුලා උපුණා එක එක දේවල් වලට. එතකොට දැන් වෙන්න ඕනේ ඉක්මනට මේ මාස දෙක තුනක් හරි කමන්නේ එක දිගට සමාන නිදහස තියෙනවා උපරිම ඇහැට පැය දෙකක් හරි කනට හරි මේ එළියට ඇවිල්ලා බංකුවක් තියාගෙන මේ සියලු සජීවී අජීවී ගස් කොළන් අහස පොළොව ඔක්කොටම ඇත්ත පෙන්වන්න ඕනේ. ඇසේ කියාවෙන පවර්ලා ඇසේ තුල අවදි වෙන්න ඕනේ. ඇසේ කියාවේ තුල. මෙතන හේතුඵල ධාමයක් මෙතන තමයි මධ්‍යම පොදුවෙන් නැද අවදි කරන්න ඕනේ. රූපයකටවත් ඇහැටවත් ආලෝකයකටවත් හිතටවත් පණවන්න නැතුව හේතුඵල කියාවලිය කියන එක ඒක සිහියෙන් තේරුම් ගන්න ඒ කියාවලියට අවදි වෙනවා. එහෙම තමයි ඊට පස්සේ දොරවල් ටික මුල්ම පියවරේ දොරවල් ටික වහගන්න ඕනේ. එහෙම නැතුව අපි තවත් මොනවද ඒවා ගුණක් කතා කරත් අපේ පාසල උත්තරේ නෙමෙයි. මේ එක එක දේවල් වැටහෙනවා. ඒක එක දේවල් ඒකද මානසිකාරය කරන එක එක දේවල් ගැඹුරට තේරෙන්න ගන්නවා. ඉතින් ඒවත් අන්තිමට කෙලෙසයක් බවට පත් වෙනවා. ඇති වැඩක් නෑනේ කොච්චර හිතුවා. වෙන්න ඕනේ මේ දොරවල් ටිකෙන් රූප ශබ්ද ගන්ධ රස පහස වදිනකොට ඒවට ගැට ගැහෙන කලින් අවදි කර ගන්න ඕනේ. එහෙම නැත්තම් රූපයක් ඇහුණා මට පෙවුණා උතන්ට බැගහිලා තව තවත් ගැට ගැහිලා යනවා. ඒක නිසා වෙන්න ඕනේ අවදි කර ගන්න. ඒක මාසයක් හරි 4-5ක් එක දිගට Tamanට විශ්වාසයක් ඇති වෙන තාක් හොඳට මේ ඉන්දියන් ටිකෙන් අවදි කරන්න ඕනේ. වචන අනිවාර්යෙන් ගෙදර ඉන්නවා කියන කතා කරන්න ඕනේ. හැම මිනිහෙක්ගේම hina වෙලා ඒතන බොරුවට රංගපාන්න ඕනේ මිනිසුන්ට පේන්න. ඉතින් ඒවා දක්ෂ ඒ මිනිසුත් එක්ක ඉන්නත් ඕනේ. මිනිසුත් එක්ක අහු වෙනතු කතා කරන්නත් ඕනේ. ඔව්. මේකෙන් ඔය වැඩි කරන්නේ ඒ මිනිසුත් එක්ක කතා කරන්නත් ඕනේ. ඒ මිනිසු කියන දේවල්ට ඇතුලේ ගැට ගැහෙන දේ අත දකින්නත් ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියන ඒවා හරි නිවැරදිව මේ මොහොතේ වර්තමානයේ දේවල් විතරක් කතා කරලා නිදහසේ ඒගොල්ලෝ මගහැරලා දක්ෂ වෙන්නත් ඕනේ. ඒවා මේ ඒක තමයි ප්‍රඥාව කියන්නේ. බුද්ධිය මෙහෙවන්න හැමදැනම බේරෙන්න සම්මුතියෙන් පැනලා යන්න බෑ. පැනලා ගියොත් ඉතින් ආයෙ හිර වෙනවා. ප්‍රශ්නයක් ආවම මිනිසුත් එක්ක ඉන්නකොට ආයෙ ගැටෙනවා. අර අර්ථංගල අවදි කරාට පස්සේ ආයෙ අහුවෙන්නේ නැහැ. ඕන දෙයක් ප්‍රශ්නයක් වුණත් එයා ඇතුළට ගන්නතු නිදහසේ අහගෙන ඉන්නවා. අවශ්‍ය නම් උත්තර දෙනවා. නැත්තම් නිහඬව hina වෙලා ඉන්න නිකන් අර ඒකනේ අර ඒගොල්ලන්ට මූණට පෙන්න වගේ. ඊට පස්සේ දැන් මේක වචනේම මිනිසුත් එක්ක හමුන කතා කරලා ඉතල hina වෙනවා විතරයි මුලින්. මිනිස්සු දැක්කම hina වෙනවා මුලින්ම. ඊට පස්සේ මුලින්ම කතා කරන්නේ නැහැ. එයා කතා කරනකන් ඉන්න ඕනේ. එයා මොනවද කියන්නේ කියලා වල ආයෙම නේද කියලා බොරුවට ඔළුව නමනවා hina වෙනවා. එයා දන්නේ නැහැ. එතකොට අපි වචනේ විශ්වාස කරලා අපි වෙන අපි මානසික දින හැබැයි වීම වලට අනුව අපි අතීතේවයි අනාගතේවයි උයේ කියවන දොඩවනවා. මේක තේරුම් අත්දගෙන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද කතා කරන්නේ මේ මොහොතේ කතා කරන්න දෙයක් නැහැ අපිට. වෙන්න තියෙන දේ. ඒක නිසා ඒ මිනිස්සු ඔය කතාව දන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕනේ මේ මිනිස්සුන්ට පොඩ්ඩක් hina වෙලා කොහෙද යන්නේ කියලා එයා කිව්වොත් එයාට උත්තර කෙටියෙන් දුන්නා. හිමීට එයාගෙන් ඇහුවා මේ මොකද මේ මොහොතේ මොනවද කාලේ හිමීට ජෙබ් එක මගහරිනවා.
මේ තමයි ජීවිතේ ගැට ගැහි යනවා කියන්නේ ඒව නැවත දෘෂ්ටිගත වර්තමාන දෘෂ්ටිගත වෙනවා ඒවා දැඩිව වටනාක දුන් ඒවට ඇලීම ගැටීම ඇතිවෙනවා ඉතින් ඕම බෙදී යනවයි මට තේරෙනවා ස්වාමීනි මේ ඒක ප්‍රශ්න උත්තරනේ ඉන්න එලන් සර්ණයි හොඳයි